සිංහල පොත channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං දැන් කමෙන්ට්ස් ටික බැලුවා ඔයගොල්ලොන්ගේ. ඇත්තටම මට දැක ගන්න ලැබුණා ඔයාලා ගොඩ දෙනෙක් සතර කන්මන්ත්‍රණේ පාඩම පොඩ්ඩක් විචාර ලියන විදිය පැහැදිලි කරන්න කියලා ඉල්ලලා තියෙනවා. ඉතින් හදිස්සියෙම මොකද ඔයගොල්ලෝ කියලා තියෙන්නේ හෙට දවසට කලින් කියලා මේ වීඩියෝ එක ඕනේ කියලා. ඉතින් ඇත්තටම මෙහෙම ඉක්මනට ඒ වගේ වීඩියෝ එකක් දෙන්න අමාරුයි. මං හිතුවා මං 10 වසරේ පළවෙනි ටර්ම් ටෙස්ට් එකට ලියපු විචාරයක් තියෙනවා. ඒක පැහැදිලි කරලා දෙනවා කියලා. මම මේ ගැන වැඩිදුර විස්තර පස්සේ ඔයාලට අරන් එන්නම්. ඉතින් මේ බලන්නකෝ. ඔයා මුලින්ම සතර කන්මන්ත්‍රණයේ මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න හැඳින්වීම ලියන්න ඕනේ. උම්මග්ග ජාතකයේ තියෙන්නේ මේක දීර්ඝතම කතාව. මහෞෂධ පඬිතුමන්ගේ බුද්ධි මහිම ප්‍රකාශ කිරීම තමයි අරමුණ. ඉතින් මම මේ ටික වීඩියෝ එකක කියලා දෙනවා හොඳ පැහැදිලිව. මම ඔයාලට ඒකේ link එක description box එකේ දාන්නම්. ඒක ටක් ගාලා බලන්න. චූටි වීඩියෝ එකක්. ඉතින් මේ තියෙන්නේ මගේ 10 ශ්‍රේණියේ පළවෙනි වාර විභාගයේ පේපර් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේකේ දැන් විචාර ප්‍රශ්නෙට යන්නම්. මට තියෙන ලකුණු ගාන ඔයාලට පේනවා ඇති. ඉතින් මට ගැරන්ටි කරලා කියන්න පුළුවන් ඔයාටත් මේ විදිහට විචාර ලියුවොත් අනිවාර්යෙන් සම්පූර්ණ ලකුණ ගන්න පුළුවන් කියන එක. ඇත්තටම කිව්වොත් පළවෙනි වාරයට විචාර තුනම අර O level වලට වගේ අහන්නේ නැහැ. මොකද ඕගොල්ලොන්ට පාඩම් උගන්ලා තියෙනවා අඩුයිනේ ප්‍රමාණය. ඒ නිසා අපෙන් ආවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. 6-7 ප්‍රශ්න වල එකකට පිළිතුරු සපයන්න 3ක් ආවේ නැහැ විචාර ලියන්න. ඔයාලට කොහොම වෙයිද දන්නේ නැහැ. ඔන්න බලන්නකෝ මහෞෂධ පඬිතුයන්ගේ උපාය කෞශල්‍ය හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය උදාහරණ 3ක් මගින් පැහැදිලි කරන්න. ඉතින් මේකෙදි ඕගොල්ලෝගේ පළවෙනි වාරෙදි ගොඩාක් අහන්නේ උපාය කෞශල්‍ය හේතුවෙන් මේ රාජ්‍ය ආරක්ෂා වුණ ආකාරය පැහැදිලි කරන්න කියන එක. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද ඒකට විචාරයක් ලියන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ මම පළවෙනි පාරම ලියපු විචාරය විභාගයකට කියලා. මේ බලන්නකෝ ඔයාටත් මේ වගේ හැඳින්වීම ලියන්න පුළුවන්. මම මේක පෙන්නන්නම්. ඔයාට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. ඊට පස්සේ මේක පොඩ්ඩක් ස්ටඩි කරන්න. ඔය තියෙන හැඳින්වීම. හැඳින්වීම මෙච්චර දිගට ඕනෙත් නෑ. තව චුට්ටක් රූල් දෙකක් විතර අඩු කරලා ලියන්න. හැඳින්වීම ලියන විදිහ මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක link එකේ දාන්නම් මම. හරි. මේ බලන්නකෝ මම උදාහරණයක් අරන් තිනවා. මේ මන්ත්‍රණය සතර කන් මන්ත්‍රණය නම් වන්නේය කියන උදාහරණය. යයි කියා රජුහා යමක් මුමුණයි. එහෙම කරන්නේ කවුද? කේවට්ටයා. මේ කාරණයක් වුව මැනව. අද පඬිතයන් වහන්සේට කිව යුතු කිසිවක් අසමි. කවුද? අර චරපුරුෂ ගිරාපෝතකයා. මහෞෂධ පඬිතුමාට ලැබ්දි ගිරාපෝතකයා තමයි මේක අහගෙන ඉන්නේ. ඉතින් බලන්නකෝ මම මේ ලියලා තියෙන ඒවා චුට්ටක් ඔයා කියව ගන්න. ඔක්කොම පැහැදිලි කරන්නේ නෑ මං. ඉතින් ඊට පස්සේ දෙවන වරට මහෞෂධ පඬිතයන්ගේ උපාය බුද්ධිය ප්‍රකට වන්නේ මෙසේය. දැන් වුණ පළවෙනි පාර උපාය බුද්ධිය ප්‍රකටුනේ කොහොමද? මහෞෂධ පඬිතුමා තමන්ගේ අතවැසි ගිරාපෝතකෙක්ව යොදවලා තියෙනවා මේගොල්ලොන්ගේ හොර වැඩ ටික අහගෙන එන්න. ඉතින් එතනින් අපිට ප්‍රකට වෙන්නේ මහෞෂධ පඬිතියෝ දුර තියාම දැකලා තියෙනවා. කියන්නේ අර දූරදර්ශී නුවණින් යුතුව දැකලා තියෙනවා අනාගතයේ යම්කිසි අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම චරපුරුෂයෙක් දාන්න ඕනි කියලා එයා දැනගෙන ඉඳලා තියෙනවා. අන්න ඒක එයාගේ හොඳ උපාය කෞශල්‍ය ප්‍රකට වෙන තැනක්. ඒ නිසා ඔයත් මේ ටික මේ විදිහටම ලියන්න. ඔයාගේ අදහස් එකතු කරලා ඔයාට ලකුණු හම්බ වෙනවා. දෙවන වරට මෙයා කොහොමද එයාගේ බුද්ධිය ප්‍රකට කරන්නේ? කේවට්ටයා රජුහා එක්ව මියුරු නුවරට ජල සැපයුම අත්හිටුවා දැමීමට සිතයි. ජල සැපයුම අත්හිටුවා දානවා. අන්න ජල උපායට යනවා. බිජුවාගෙන පොකුණා සැදියෙහි බිජුවට රෝපණය කරවා මැටි පිට උණ දණ්ඩ සිටුවා ඇතුලේ පැන් පුරවාලු සේක කියන උදාහරණය ඔයා පාඩම් කරගන්න. එසේ කිරීමෙන් පසු මහෞෂධ පඬිතුන් ඒ මල්දණු මුලින් උදුරුවා මේ බ්‍රහ්මදත්ත රජුරුවන්ට දෙවයි තමන් වහන්සේගේ පුරුෂයන්ට දුන්න. ඒක නම් නැතත් කමක් නැහැ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේගොල්ලෝ හිතනවා අර ජල සැපයුම නවත්වන්න. ඒ වුණාට මේක කලින්ම දැනගන්නවා අපේ මහෞෂධ පඬිතුමා මොකද කරන්නේ? ඇතුලේ අර එක එක බිජු තියෙනවනේ. නෙළුම් බිජු අරගෙන ඒක මැටි පුරවලා උණ දණ්ඩක් ඇතුළට ඒකේ ඒ බිජු හිටවලා ඊට පස්සේ මොකද කරන්නේ අර උන්වහන්සේගේ මහානුභාව සම්පන්න ගුණයෙන් ඒකෙන් මොකද වෙන්නේ මල් හට ගන්නවා සැටරියනක් උසට ඒ මල් දඩු මුලින් නුදුරුවාගෙන මේක චරපුරුෂයෙක්ට දෙනවා ගිහිල්ලා බ්‍රහ්මදත්ත රජුරන්ට පෙන්වන්න මේ මල් ගිහිල්ලා කියන්න අපිට වතුර අඩුවක් නැහැ කියලා එයාට පෙන්වන්න කියලා කියනවා අන්න බලන්නකෝ ඒ උපාය කොහොමද කියලා ඉතින් ඊට පස්සේ ඔයාලට මේ ටික ලියන්න පුළුවන් ඔන්න ඉතින් ඔය වගේ උපාය කෞශල්‍ය තැන් දෙකකදී විග්‍රහ වුණා. හරි අපි දැන් තුනක් ලියන්න එපා උදාහරණ මේ බලන්නකෝ. නමුත් ඒිනුත් පසු නොබිසීමට සිතන කේවට්ටයින් නුවරට වීසාල් පිටතින්ම වන්නේය. ඒ වීසාල් වැද්ද නොදෙම්ම. දැන් ඔන්න සාල් උපාය එහෙම නැත්නම් වී උපාය කියලා අපි කියන්නේ. ඊ නව උපායක් ක්‍රියාත්මක කිරීමට තනයි. මේ නිවටු කේවට්ටයා මා නුවණැති නියාව නොදන්නෑව නැහැ. ඊ සිතන මහෞෂධ පඬිතුන්
පවුරු මුදුනේ කලල් අතුරුවා ඊපිට වී ස්වාලු සේක. එකරයින් පැලනැගී සත්‍යදුන් මේරුණුවර වටා පවුරු මුදුනින් නිල්වලා සමූහයක්සේ අතිනීලව පෙනෙන්නට වන කියලා කියන්න පුළුවන්. එයින් දන්දමන්ද වන කේවට්ටයින් හා චෝලනී රජතෙමේ මියුළු නුවර අතර ගම්රට බලා ගිය අයුරු අපූරුය. අන්නේ විදිහට තමයි මං අවසන් කරේ වී උපායේදී කේවට්ට වී සපීම මේ රාජධානියට අවහිර කරනවා. ඒ වුණාට මොකද කරන්නේ? මහෞෂධ පඬිතුමා රවට්ටනවා ඒගොල්ලොන්ව පවුරු මුදුනේ කලල් පැදුරු වගේ දේවල් අතුරවලා ඒ වගේ වී ඉහලා අන්තිමට අර මහානුභාව සම්පන්න ගුණයෙන් ඒ වී ඔක්කොම එකරයින් පැලවෙලා ඉතින් මේගොල්ලෝ හිතනවා එහෙනම් මෙහෙට වී වලින් කිසි අඩුවක් වෙන්නේ නැහැ. එහෙනම් එතනත් අපි පරාදයි නේද කියලා චෝලනීලා හිතනවා. ඉතින් ওই විදිහට තමයි උපක්‍රම බුද්ධියෙන් භෞෂිත පඬිතුමයන් ජයගන්නේ. ඉතින් අන්තිමට මම මේක ඉවර කරන්න ලස්සන විදිහක් හිතාගත්තා. සිංහයෙකු විසින් රක්නාලද රන්ගල් ගුහාවක් පරිද්දෙන් නැති මියුළු නුවර අල්ලා ගැනීමට නොහැකි වේ. ඊට නිදසුන් වලින් භෞෂිත පඬිතුන්ගේ උපාය කෞශල්‍ය මනාව පිළිබිඹු වේ කියලා ඔයා ලියුවොත් ඔයාට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. බලන්න මගේ ලකුණු 10න් 9ක් හම්බ වෙලා තියෙනවා පළවෙනි වාර විභාගෙට. ඉතින් බලන්නකො කොහොමද මේ ලකුණු ගාන ගොඩක් හොඳයි නේද? 10න් 10 දෙන්නේ නැහැ නේ සාමාන්‍ය සිංහල මැඩම්ලා. ඉතින් මං හිතනවා ඔයාට මේකෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. තව මොන හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මම ඉක්මනට රිප්ලයි එකක් එවන්නම්.